ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ සිලොන් ග්ලෝබල් TV පුවත් ප්‍රකාශය සමගයි. ප්‍රථමයෙන් සිරස්තල. ඇමරිකාවේ නීති විරෝධී සංක්‍රමණිකින් පිටුවහල් කිරීම තවදුරටත්. චයිනා එවර්ග්‍රෑන්ඩ් ගෲප් නිර්මාතෘ ජීවිතාන්තය දක්වා සිරගෙට. හැරි කුමරු සහ මේගන් කුමරිය යලි බ්‍රිතාන්‍යයට. හෝමුස් අර්බුදයට ශ්‍රී ලංකාවෙන් විසඳුමක්. මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් ඇමරිකාවෙන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පිටුවහල් කෙරේ. එක්සත් ජනපදයේ ආගමන හා විගමන පාලන ප්‍රතිපත්තිය තියුණු ලෙස දැඩවීමත් සමග 2026 වසරේ මුල් මාස 6 තුළ එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනයේ හෙවත් ICE සහ ඇමරිකානු අධිකරණ පද්ධතිය එක්ව වාර්තාගත පිටුවහල් කිරීම් ප්‍රමාණයක් සිදු කර ඇති බවට වාර්තා වෙයි. 2026 මුල්‍ය වසරේ මැද භාගය වන විට එක්සත් ජනපද ආගමන අධිකරණ මගින් පුද්ගලයන් 5,55,000කට අධික සංඛ්‍යාවකට පිටුවහල් කිරීමේ නියෝග නිකුත් කර ඇත. මසකට ක්‍රියාත්මක වන පිටුවහල් කිරීමේ ගුවන්වාර සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙහිදී මෙක්සිකෝව, හොන්ඩුරාස් රාජ්‍ය, ගෝතමාලාව, වෙනිසුවෙලාව සහ කොලොම්බියාව වැනි රටවල වැසියන් ප්‍රධාන වශයෙන් පිටුවහල් කර ඇති අතර මෙක්සිකානු ජාතිකයින් ගොඩබිම් සීමාවෙන් යැවීම වෙනුවට ICE එයා මගින් ඍජුවම දකුණු දිග මෙක්සිකෝවට යැවීමට පියවරගෙන ඇත. එමෙන්ම තමන්ගේ මව් රටවලට යැවීමට නොහැකි පුද්ගලයින් උගන්ඩාව, පැරගුවේ සහ පෝලන්තය වැනි තුන්වන පාර්ශවීය රටවලට පිටුවහල් කිරීමට ඇමරිකානු බලධාරීන් පියවරගෙන ඇත. චයිනා එවර්ග්‍රෑන්ඩ් ගෲප් නිර්මාතෘ ජීවිතාන්තය දක්වා සිරගෙට. චීනයේ දේපළ වෙළඳපොළ කඩා වැටීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන එවර්ග්‍රෑන්ඩ් සමාගමේ නිර්මාතෘවරයාට චීන අධිකරණයක් විසින් ජීවිතාන්ත දක්වා සිරදඬුවම නියම කර ඇතැයි වාර්තා වේ. කලක් චීනයේ විශාලතම දේපළ සංවර්ධන සමාගමක් වූ එවර්ග්‍රෑන්ඩ් සමාගම ඩොලර් බිලියන 100 ගණනක පාඩුවකින් පසු ණයබර සමග බිඳ වැටීමකින් අනතුරුව ලෝක මූල්‍ය වෙළඳපොළ කම්පනයකට පත් කළේය. මිලියන ගණනක් චීන පවුල් තමන් මිලදීගත් නිවාස ලබා ගැනීමට නොහැකිවීම, බැංකු සහ ආයෝජකයන්ට දැවැන්ත පාඩු සිදුවීම සහ දේපළ වෙළඳපොළට ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම යන කරුණු මෙම නඩුවේදී විශේෂ අවධානයට ලක්ව තිබේ. මෙම තීන්දුව චීන රජය විසින් මූල්‍ය වංචා සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති පිළිබඳ තවත් සංඥාවක් ලෙස විශ්ලේෂකයෝ පවසති. හැරි කුමරු සහ මේගන් කුමරිය ඇමරිකාව අත්හරී. බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වී ඇමරිකාවේ පදිංචියට පැමිණි සසෙක්ස්හි ආධිපාදවරයා වන හැරි කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් කුමරිය තම දරුවන් වන ආර්චි සහ ලිලිබෙත් සමග නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් නැවතත් ක්‍රියාකාරී රාජකීය සමාජිකයන් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ. 2020 වසරේදී රාජකීය රාජකාරිවලින් ඉවත් වූ මෙම යුවළ පසුව ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි වූ අතර මාධ්‍ය ව්‍යාපෘති, පුණ්‍ය කටයුතු සහ වාණිජ ගිවිසුම් මත තම ජීවිතය ගොඩනගා ගත්හ. කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය, පවුල් සබඳතා සහ ආරක්ෂක කරුණු හේතුවෙන් ඔවුන් බ්‍රිතාන්‍ය සමග ඇති සම්බන්ධතාවය නැවත ශක්තිමත් කිරීමට උත්සාහ කරන බවට දේශපාලන සහ රාජකීය විශ්ලේෂකයෝ අදහස් පළ කරති. හම්බන්තොටින් C2 Air. මැද පෙරදිග කලාපයේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක අවදානම් සහ නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳ සමාගම් විකල්ප සැපයුම් මාර්ග සොයමින් සිටින පසුබිමක ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මූලික කරගත් C2 Air ප්‍රවාහන සේවාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ. විශේෂයෙන්ම පසුගියදා යුරෝපයේ සිට මැද පෙරදිග වෙත ප්‍රවාහනය කිරීමට තිබූ අධිසුකෝපභෝගී ලැම්බෝගිනි රථ ඇතුළත් බහලුම් මුහුදු මාර්ගයෙන් හම්බන්තොට වරායට ගෙනවිත් එතැන් සිට ගුවන් මාර්ගයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා අදාළ රටවල් වෙත යැවීමේ C2 Air මෙහෙයුම සාර්ථකව සිදුවීමත් සමග මේ පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. විශේෂඥයින් පෙන්වා දෙන්නේ දකුණු ආසියාවේ සැපයුම් දාම කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවයි. ඒ සමගම අපගේ සතියක පුවත් විකාශය නිමාවට පත්වෙනවා.
පැන් පෑ අලුත්වන ලෝකයේ අලුත්ම පුවත් දැන ගැනීමට www.ceylonglobaltv.com අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. දැන් පැය 24 පුරා විකාශය වන රේඩියෝ සිලෝන් අපගේ වෙබ් ගුවන් විදුලියෙන් ඔබ කැමතිම ගීත රස විඳීමේ හැකියාව ඔබට ඇත. ඔබ සැමට සුවදායි සතියක්. ආයුබෝවන්.